හලෝ කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකක් අරන් ආවේ what I eat in a day vlog එකක්. මොනවද මම කෑවේ දවස පුරාම කියලා. ඉතින් මේව කන්න නම් හොඳ නෑ. මොකද මම අද දවස පුරාම කඩින් තමයි ගොඩක් වෙලාවට කෑවේ. මේ කිසිම හෙල්ති ෆුඩ් එකක් කෑවේ නෑ. ඉතින් හැමදාම මෙහෙම කන්නේ නැහැ. ඉතින් දැරිලා තමයි මෙහෙම කන්නේ. ඉතින් බලමු මොනවද කෑවේ කියලා. මුලින්ම උදේට මේ පොල් සම්බෝලෙකුයි ඉස්සතෙල් දාලා බත් තියෙනවා. ටික නූඩ්ස් එකක් තියෙනවා. බත් ටික නම් ගෙදරින් අරන් ගියේ. නූඩ්ස් එක කඩෙන් ගත්තේ. ඒක තමයි උදේට කෑවේ. ඊට පස්සේ 10ට ටී ටයිම් එකට මම ගත්තා එග් බන් එකක්. එග් බන් එකත් එක්ක මේ සමෝසාත් ගත්තා. ඒ වුණාට මම ඒක හවස ටී ටයිම් එකට තියාගත්තා. ඒකත් එක්ක බොන්න මම මේ බාදම් කිරි කියලා එකක් තිබ්බා. ඒක ගත්තා. මොකද්ද කියලා නම් දන්නේ නැහැ. හරිම රහයි. මේ ඔය බාදම් කිරි තව ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් එකක් තියෙනවා. මේ ඒක මම බීලා නැහැ. ඒකත් රස ඇති. මේකත් මාර රහයි. රුපියල් 200ක් වගේ තමයි වෙන්නේ. බාදම් කැබලි තියෙනවා කියලා තමයි තිබ්බේ. මම දන්නේ නැහැ ඇත්තටම බාදම් කැබලි කියන්නේ මොනවද කියලා. කොමාරි මේ මාරම රසයි. මේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අරන් බීලා බලන්න. ඇත්තටම මේ මාරම රහයි මේ කිරි එක. මේ මොලක ගානක් වෙන්නෙත් නැහනේ. හරිම රසයි. මේ හොඳට කිරිත් තියෙනවා ඔක ගතියට. මේ මාරම රහයි. මේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අරගෙන බීලා බලන්න. ඊට පස්සේ මම දවල්ට ගත්තේ නාසි ගොරෙන් එකක්. මේක ගත්තේ මම සුමුටු එකෙන්. ඇත්තටම මාරම රහයි. ගානට පාඩු නැහැ. තනි කෙනෙක්ට කන්න බෑ. ඒ තරම් බත් තියෙනවා. මේ හොඳට චිකන් දාලා හොඳට මේ බිත්තරයක් දාලා හොඳට තියෙනවා. මම ගත්තේ චිකන් නාසි ගොරෙන් එකක්. මේක රුපියල් 1150ක් උනේ මට මතක විදියට. මම ගානක් දාන්න මතක් වුණාම මේ ඉතින් එක්කෙනෙක්ට කන්න බෑ. දෙන්නෙක්ට කන්න තරම් බත් තියෙනවා මේකේ. මාරම රහයි. ළමයි ඇත්ත කියන්න එපා. මාරම රහයි. මම මේක ගත්තේ සොමටෝ එකෙන්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගිහින් අරන් කන්න. මේකේ තව තියෙනවා සී ෆුඩ් එක. ඒක නම් රුපියල් 1500 ගාණක් වගේ වෙන්නේ මට මතක විදියට. මේ බඩ පිරෙන්න කන්න බඩ පැලෙන්න කන්න තියෙනවා ඇත්තටම. මේ අර චිකන් කෑලි හොඳට තියෙනවා. මේ බතුත් තියෙනවා. බාස්මති බත් එකක් තියෙන්නේ. හොඳට එළවලුත් දාලා අන්නාසි කෑලි දාලා මේ හොඳටම තියෙනවා. තව ඔකට චිලි පේස්ට් හම්බ වෙනවා. ග්‍රේවි එකක් හම්බ වෙනවා. මේ ග්‍රේවි එකත් මාරම රහයි. මේව තමයි බත් එක දෙන්නේ. ඩෙලිවර් කරගන්න ගියොත් රුපියල් 250ක් විතර charge කරනවා මතක විදියට. මොනෝමම කන්න නියමෙටම තියෙනවා. මේ හොඳට රසට හදලා තියෙන බත් එකක්. මාරම රහයි. පුළොන්නර ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහින් අරන් කන්න. ඊට පස්සේ මම හවස ටී ටයිම් එකට අර උදේ ගෙනාලා ඉතුරු කරගත්ත සමු මේ පැටිස් එකයි. එතකොට මම රෝල් එකක් ගෙනාවා. ඒකයි කෑවා. පැටිස් කියන්නේ මේ මොනවද මේවට කියන්නේ? මම මතක් කරන්නේ නැහැ. මේ දෙක තමයි හවස ටී ටයිම් එකට. මොනවද මේ සමෝසා. නම් මතක් වුණේ දැන්. සමෝසා තමයි හවස ටී ටයිම් එකට කෑවේ. සමෝසා එකයි රෝල් එකයි. අතට මෙහෙම ජංක් ෆුඩ් කන්න හොඳ නැහැ. මට අද ගෙදරදී මොකුත් කරගන්න